good evening. මාව ඇහෙනවනේ? රයන් ඇහෙනවනේ? කවුද? කවුද? උෂාන් මේ මොකද්ද දන්නේ? දැන් අපි කරන්න ඕන කොටස් කොයි විදිහේ වලද වෙන්න ඕන? මාව ඇහෙනවද? කවුද? මාව ඇහෙනවද? ඇහෙනවද මාව? රයන් ඇහෙනවද? සර් ඇහෙනවා සර්. ඇහෙනවනේ. උෂාන් මේ කොයි විදිහේ කොටසක්ද දන්නේ? දැන් අද සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. අපි අර මේ එකම කරා නම් ඉවර එක්සෑම් ස්කෝප් එක. ස්කෝප් එක. එන විදිහ පොඩ්ඩක් ඩිස්කස් කරලා හරිනේ. එක්සෑම් ස්කෝප් එකම කරා නම් හරි සර්. හා හා හා. හරි. හරි. අපි එතකොට පොඩි මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරි. හරි. ස්කෝප් එක ඩිස්කස් කරමු එහෙනම්. හරි. ස්කෝප් එකට අදාළව සෙක්ෂන්ස් තුනක්නේ තියෙන්නේ. සෙක්ෂන්ස් තුනක් තියෙනවා. පළවෙනි සෙක්ෂන් එකේ තියෙන්නේ short answer questions. සෙකන්ඩ් සෙක්ෂන් එකේ තියෙන්නේ අනිවාර්යයෙන්ම කරන්න තියෙන questions ටික තමයි සෙකන්ඩ් එකේ තියෙන්නේ. හරි. එතකොට ඒකේ questions පහක් තියෙනවා. ඒ පහම කරන්න ඕන. ඊළඟට section 3 එකේ තියෙන්නේ questions හතරක් තියෙනවා. හතරෙන් දෙකක් තමයි කරන්න ඕන.
sections 4න් දෙකක් තමයි කරන්න ඕන. හරි. එතන අපි questions අර පහ ගත්තොත් පහට අදාළව section 2 එකේ section 2 එකේ ගත්තොත් ඒකේ අපි එකින් එක යමු එමුනොත් දැන් unit 1 එකේ ඉඳන් දින කොටස් ටික. හරි. හරි. එතකොට ඒකේ දැන් මෙතන තියෙනවා questions 4 5ක් තියෙනවා. ඒ පහට අදාළව answer එක තමයි ලියන්න ඕන. එතකොට මේ පහ ගත්තොත් පහේ මෙතන definitions මතක ඇති ඔයගලන්ට අපි උගන්ලා තියෙන definitions දෙකක් තියෙනවා මෙතන computer system එකයි information technology එකයි කියන එකයි. හරි. ඒකට අදාළව ගත්තොත් ඒක අපේ දැන් note එකත් එක්ක ගත්තොත් note එකත් එක්ක යන්න. හරි. එතකොට මෙතන unit 1 එකට අදාළ. හරි. දැන් මෙතන computer system එකක් කියන්නේ මොකද්ද? මම මේ note එකත් එක්ක පෙන්නන්න ඔයගලන්ට. එතකොට note එකේ තියෙන තැන් වලින් ඒ අදාළ උත්තර ටික fetch කරගන්න පුළුවන්. හරි. හරි. එතකොට අපි ගත්තොත් මෙහෙම. හරි. computer system එකක් කියන්නේ මොකද්ද? computer system එකක් කියලා කියන්නේ මම කිව්වා මෙන්න මේ ඉතින් පරිගණක පද්ධතියක් හරි තොරතුරු හරි ලබා ගැනීම සඳහා කළමනාකරණය කිරීම අර්ථවත් කියලා අපි ගත්තොත් මෙහෙම computer system is a set of integrated devices. අපි කියනවා computer system is a set of integrated devices that input, output, process and store data. That input, output, process and store data to receive, manage and present information in a meaningful form. Present information in a meaningful form. ඒක තමයි අපි computer system එකක් කියලා කියන්නේ. Computer system is a set of integrated devices that input, output, process, store data and to receive, process, manage and present information in a meaningful form. හරි. ඒක තමයි computer system එකක් කියන එක අපි හැංගෙන්නේ. ඊළඟට computer system එකක් කියලා කියන්නේ ඊළඟට ඊළඟ question එක තමයි define information technology. Information technology කියන එක define කරන්න. හරි. Information technology කියන එක define කරද්දී ඔයගොල්ලන්ට මතක ඇති අපි කරා ඒක සම්බන්ධව අපි කිව්වේ computer system එකක් හරි device එකක් හරි use කරලා information වලට access කිරීමේ ක්‍රියාදාමය තමයි computer system එකක් කියන්නේ. Information technology කියලා කියනවා. Computer system එකක් හරි device එකක් හරි use කරලා information වලට access කිරීම. හරි. information වලට access කිරීම තමයි අපි ඔය නම කියන්නේ. හරි. information වලට access කිරීම තමයි අපි ඔය නම කියන්නේ. computer system එකක් හරි device එකක් හරි use කරලා information වලට access කිරීම. අපි කියනවා using a computer system or device to access information, to access it. Also අපි කියන්න පුළුවන් it can be proceeded in two ways as personal access and organizational access.
as personal access or organizational access to receive, store, access, manipulate information. Access and manipulate information. හරි. ඊළඟ අනිත් එක තමයි ඒක තමයි අපි උතනදී information technology කියන එක විස්තර කරන්නේ. ඊළඟට define what is software and describe the following types of softwares. එතකොට උතන ප්‍රශ්න දෙකක් තියෙනවා. software කියන එකක් define කරන්න ඕන. software කියන එකක් define කරන්න ඕන. software කියන එකක් define කරන්න ඕන. ඊට අමතරව software ඔය වර්ග ටිකක්. එතකොට software කියන එක define කරොත් අපි කියන්නේ මොකක්ද? අපි කියන software is an application on an electronic device. මේ තියෙන එක definition එක. හරි. Software is an application on an electronic device that serves one or more functions for users. That serves one or more functions for users. That serves one or more functions for users. ඒක තමයි අපි software එකක් කියලා හැඳින්වෙන්නේ. හරි. Software is an application on an electronic device that serves one or more functions for users. හරි. ඊළඟට අපි කියනවා it simplify the user task. හරි. ඒ වගේම තමයි ඒක user task එක simplify කරනවා. It simplify the user task by applying graphical user interfaces even if they don't know use programming languages. ඒ කියන්නේ අපි software කියන එක අපි define කරොත් අපි කිව්වේ අන්න ඒ විදිහට. ඒ කියන්නේ දැන් සාමාන්‍ය කිව්වා electronic device එකක් තුල තියෙන යෙදුමක්. ඒ කියන්නේ application එකක් තමයි අපි software එකක් කියලා කියන්නේ. හරි. electronic device එකක් තුල තියෙන යෙදුමක්. හරි. එතකොට ඒක user task ටික simplify කරනවා. user ගේ task ටික සරල කිරීමක් තමයි කරන්නේ. ඒකට අදාළ. හරි. ඒකට අපිට එහෙම කරන්න හේතු වෙන දේ තමයි graphical user interfaces තියෙනවා. ඒකේ තුල graphical user interfaces තියෙනවා even if they don't know use computer program. ඒගොල්ලන්ට computer programming දැනගත්තත් නොදැනගත්තත් පහසු වෙන ආකාරයට graphical user interfaces ඒක තුල අඩංගු වෙනවා. හරි. ඒක තමයි අපි software කියලා අපි හදන්නේ. හරි. software එකක් කියලා කියන ඔන්න ඔක තමයි. ඒතර software is an application on an electronic device that serves one or more functions for users. And it simplifies the task by applying graphical user interfaces even if they don't know use computer programming. හරි. හරි. අනිත් එක තමයි operating system කියන්නේ. ඒතර අපි ආන්නේ softwares වර්ග ගැන විස්තර කරන්න හැකියි. එකක් තමයි programming language translator, firmware, utilities, device drivers කියන්නේ. හරි. ඊළඟට programming language translators කියන්නේ මොකක්ද? programming language translator කියන එක අපි බලතර programming language translator කියන එක අපි හැදුනොත් අපි කිව්වා ඒ කියන්නේ ඒක ඇවිල්ලා translator කෙනෙක් කියලා කියනවා. ඒක translator කෙනෙක් that translates code from high level language into low level language. ඒතර high level language කියද්දි වරහන් ඇතුලේ දාන්න පුළුවන් C# ASP.NET Java වගේ languages that programmers use into low level language. Low level languages කියලා කියන්නේ අපි ගත්තොත් machine codes that binary bits කියලා දෙනවා. ඒතර ඒක තමයි අපි සාමාන්‍යයෙන් low level languages කියලා හඳුන්වන්නේ. අර programming language translator කිව්ව එක ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් සරල විදිහට ගත්තොත් high level language එකේ ඉඳන්
low level language එකට translate කිරීමට තියෙන translate. ඒතර high level language කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් අපි වරහන් ඇතුලේ mention කරනවා. ඒක තමයි එතනදී දැම්මේ. ඒක තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට high level languages විතර C sharp Java ඒ වගේ languages ටික. හරි. ඒතර ඒකට තමයි අපි programming language translator කියලා කියන්නේ. අනිත් එක තමයි utilities කියන්නේ. හරි. utilities කියන්නේ මොකක්ද අපි කියන්නේ? utilities කියලා කියන්නේ අපි කියන utility එකක් කියලා කියන්නේ මොකක්ද? හරි. utility එකක් කියලා කියන්නේ මොකක්ද? ඒක දහන්නේ ඊළඟට. ෆර්ම්වෙයා ගැන අහන්නේ ෆර්ම්වෙයා එකක් කියලා කියන්නේ අපි අදාළ ඩිවයිස් එකක් වැඩ කරන්න කොහොමද කියලා ඒ ඩිවයිස් එකට පවසන software. මතකයි? ඒ කියන්නේ අපි මොකක් හරි ඕනම ඩිවයිස් එකක් ගත්තොත් ඒ ඩිවයිස් එක ඇතුළත memory chip එකක තියෙන software එකක් තමයි උදාහරණයක් විදිහට ගත්තොත්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් අපි දැන් ඩිවයිස් එකක් ගත්තොත් අපි ගත්තොත් ෆෝන් එක අපි ගත්තොත් කැමරා එකක් ගත්තා කියලා හිතන්න. වීඩියෝ කරන කැමරාස් තියෙන. ඒ කැමරා එක ගත්තොත් කැමරා එකට අදාළව කැමරා එක ෆන්ක්ෂන් වෙන ආකාරය ඒකේ තුල ලියලා තියෙන්නේ අන්න ඒකෙන් තමයි. හරි. ඒකට තමයි ෆර්ම්වෙයා එකක්. ඒතර ඒකේ තුල තියෙන memory chip එකේ තමයි තියෙන්නේ. දැන් අපි print එකක් ගත්තොත් print එක වැඩ කරන විදිය ලියලා තියෙනවා print එකේ තුල තියෙන memory chip එක. ඒතර ඒකට තමයි අපි ඔය ෆර්ම්වෙයා එකක් කියලා කියන්නේ. හරි. ඒතර ඔන්න ඔය වගේ අපිට ෆර්ම්වෙයා එකක් කියලා කියන්නේ ඒකයි. ඒතර ෆර්ම්වෙයා is a type of system software that operates the hardware device by telling it how to perform. හරි. By telling it how to perform. It works with the device drivers to make the hardware work as expected. එතකොට අපි කියනවා ඒක ඇවිල්ලා ඒ අදාළ ඩිවයිස් එක කොහොමද වැඩ කරන්නේ කියලා ඩිවයිස් එකට පවසන software එක. අදාළ උපාංගය වැඩ කරන්නේ කොහොමද කියලා උපාංගයට පවසන පද්ධති මෘදුකාංග වර්ගයක්. ඒක ඔපරේටිං සිස්ටම් එකේ කොටසක් විදිහට නෙමෙයි වැඩ කරන්නේ. හැබැයි මේක ඩිවයිස් ඩ්‍රයිවර් software එකේ හරි ඒ කියන්නේ ඒක වැඩ කරන ඔපරේටිං සිස්ටම් එකේ කොටසක් විදිහට නෙමෙයි. අපි කියන ඒක ඔපරේටිං සිස්ටම් එකේ කොටසක් විදිහට නෙමෙයි වැඩ කරන්නේ. හැබැයි ඩිවයිස් ඩ්‍රයිවර් software එකට it works with the operating system. අපි කියනවා ඒක operating system එකේ කොටසක් විදිහට නෙමෙයි වැඩ කරන්නේ. operating system එකේ කොටසක් විදිහට නෙමෙයි වැඩ කරන්නේ. හැබැයි device driver software එකට එක්ක තමයි ඒ අදාළ hardware device එක expected කරන ආකාරයට වැඩ කරන්නේ. හරි. ඒක තමයි අපි firmware එකක් කියලා කියන්නේ. firmware එකක් කියලා කියන්නේ. ඒතර ඒකට උදාහරණ විදිහට අපි ගත්තොත් hard drives, routers, monitors වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. ඒතර ඒක තමයි firmware එකක් විදිහට අපි හඳුන්වන්නේ. හරි. ඊළඟට utilities. Utilities කියන්නේ මොකක්ද? Utilities කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මොකක්ද? Utilities කියලා අපි හඳුන්වන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් අපි කියනවා utility එකක් කියලා ගත්තොත් අපි කියනවා utility එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් utility එකක් කියද්දී අපි කියනවා utility එකක් කියලා කියන්නේ සාමාන්‍ය computer infrastructure එකට support කරන software. හරි. computer infrastructure එකට support කරන software එකක් තමයි utility එකක් කියලා කියන්නේ. Utility is a software that supports the computer infrastructure. හරි. utility එකක් කියලා කියන්නේ computer infrastructure එකට support කරන software එකක්. හරි. that supports the computer infrastructure. හරි. computer එකේ infrastructure එකට support කරන software එකකට තමයි අපි utility එකක් කියලා කියන්නේ. හරි. utility එකක් කියලා කියන්නේ ඒකයි computer infrastructure එකට support කරන software එක. හරි. එතකොට ඒක තමයි අපි සාමාන්‍යයෙන් ওই නමින් හඳුන්වන්නේ. හරි. එතකොට ඒකට අපි ගත්තොත් අපි කියනවා ඒකෙන් ඇවිල්ලා අපේ data security එක ලබා දෙනවා. හරි. අපේ data security එක ලබා දෙනවා. ඊට අමතරව අපේ file compression tools. හරි. උදාහරණ විදිහට third party tools විදිහට තියෙන compression tools, antivirus softwares ඒ වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඇවිල්ලා ඒක තෙවනි පාර්ශවයක් විදිහට තියෙනවා. ඒ කියන්නේ අපේ operating system එකක් නෙමෙයි, application softwares උත් නෙමෙයි. ඒවා ඒ දෙක අතරම තියෙන අමතර softwares ටිකකට අපි ඔය utilities කියලා හැඳින්වුවා. හරි. ඒතර utility කියලා කියද්දී එක වාක්‍යයක් ලියන්න තියෙන්නේ. වාක්‍ය දෙකයි ලියන්න තියෙන්නේ. It is a system software that supports for the computer infrastructure. computer එකේ infrastructure එකට උදව් වෙන මෘදුකාංගයක් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට it helps for the operating system to perform the tasks such as data security,
and for the computer performing functions කියලා කියන්න පුළුවන් such as third party tools examples විදිහට computer virus guard එක නැත්නම් antivirus software එක එහෙම නැත්නම් අපි ගත්තොත් අපි කියනවා antivirus software එක නැත්නම් කියන්න පුළුවන් compression decompression software ටික. හරි. ඒතර ඒක තමයි අපි එතනදී හඳුනපු අනිත් එක utility softwares විදිහට. හරි. අනිත් එක තමයි device drivers. එතකොට device driver කියලා කියන්නේ මොකක්ද? device driver කිව්වේ අපි දැන් ඔය යම් කිසි කම්පියුටර් එකට කනෙක්ට් කරලා තියෙන ඕනම device එකක් තුල තියෙන software. හරි කම්පියුටර් එක තුල තියෙන device එකක device එකක් කම්පියුටර් එකට කනෙක්ට් කරායින් පස්සේ ඒ device එකට අදාළ software එකක් අපි කම්පියුටර් එකේ install කරන්න ඕනේ. හරි ඒකට තමයි device driver software කියලා අපි හඳුන්වන්නේ. device driver software කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ යම් කිසි කම්පියුටර් එකකට අපි device එකක් කනෙක්ට් කරොත් ඒ device එකට අදාළව තියෙන software එක තමයි අපි device driver software කියලා කියන්නේ. ඒක තමයි අපි normally හඳුන්වපු දේ. හරි. හරි. ඒතර ඒක පොඩ්ඩක් මතක තියාගන්න එතනදී කියපු දේ. හරි. ඒතර අපි කියනවා device driver software is a device driver is a computer program that enables communication between operating system and the hardware device. Operating system and the hardware device. It is a part of the operating system and tells the system how to interact with the hardware. It is a part of the operating. ඒක operating system එකේ කොටසක්. වෙනවා වගේම hardware device එකත් එක්ක කොහොමද interact කරන්න කියන එක තමයි යා කියන්නේ. හරි. ඒතර ඒක අපි කියන්නේ. It is part of the operating system and tells the system how to interact with the hardware. ඒක operating system එකේ කොටසක් බවට පත් වෙනවා වගේම ඒ අදාළ device එකත් එක්ක කොහොමද ක්‍රියා කරන්න කියලා පවසන. හරි. ඒක තමයි අපි device driver software එකක් කියලා හැදුවේ. හරි. ඒතර ඒක පොඩ්ඩක් මතක තියාගන්න device driver කියන එක දැන්. හරි. ඒතර device driver කියලා කියන්නේ ඒක. කොහොමද ඒකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක. හරි. Some devices that require ඒතර අපි කියන්න බලමු ඒක once it is installed එකපාරක් install කරායින් පස්සේ හරි ඒක එකපාරක් install කරායින් පස්සේ ඒක automatically තමයි update වෙන්නේ. හරි එකපාරක් install කරායින් පස්සේ ඒක automatically update වෙනවා. හරි ඒකත් කියනවා. එකපාරක් install කරායින් පස්සේ මේක automatically update වෙන software. හරි once it is installed it will automatically update. හරි එකපාරක් install කරායින් පස්සේ automatically තමයි ඒක update වෙන්නේ. හරි ඒතර ඒක පොඩ්ඩක් මතක තියාගන්න එතනදී කියපු දේ. එකපාරක් install කරායින් පස්සේ automatically තමයි ඒක update වෙන්නේ. හරි. ඒක තමයි device driver කියලා හැඳින්වෙන්නේ. ඒතර ඔන්නෝක මතක තියාගන්න. එතරදී අපි කියපු දේ. හරි. ඊළඟට හරි. අනිත් එක තමයි define the cloud storage and its important. cloud storage කියන්නේ මොකක්ද කියලා. හරි. ඒතර cloud storage එකක් කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපි කියනවා cloud storage එකක් කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් cloud storage එකක් කියද්දී අපි කියනවා cloud storage එකක් කියලා කියන්නේ මෙහෙමයි අපිට ඒ කියන්නේ virtually යම් කිසි තැනක තියෙන physical server එක virtually ලැබෙන ඊට ප්‍රමාණය වැඩ කිරීම. ඒ කියන්නේ අපේ දත්ත සහ ගොනු ඒව ටික ගබඩා කරන්න virtually හම්බෙන ඊට ප්‍රමාණය. ඒතර ඒක කරන්නේ කවුද? ඒ අදාළ cloud computing provider කෙනෙක් විසින්. ඒ provider අන්තර්ජාලය හරහා තමයි ඊට ප්‍රමාණය ලබා දෙන්නේ. හරි ඒ කරුණ තමයි සාධාරණ. ඒ වගේම අපි ඒකට access කරන්නේ public internet එක හරහා හෝ private dedicated network එකක් හරහා කියලා කියන්නේ. අපි ඒකට access කරන්නේ public internet එක හරහා. එහෙම නැත්නම් අපි ඒකට access කරන්නේ private internet public internet එක හරහා නැත්නම් private dedicated network connection එකක් හරහා. අන්න ඒක තමයි අපි කියන්නේ. public internet එක හරහා හෝ නැත්නම් private dedicated network එකක් හරහා තමයි අපි ඒකට access කරන්නේ. හරි. ඒතර ඒකට තමයි අපි cloud storage එක කියලා අපි හැදුවේ. හරි cloud storage කියලා කියන්නේ ඒක. හරි. ඒතර අපි කියනවා cloud storage is a cloud computing model that enables storing data and files on the internet through a cloud computing provider.
that access either through public internet or dedicated private network connection. ඒතර public internet එක හරහා හරි නැත්නම් private network connection එක හරහා තමයි අපි මේකට access කරන්නේ. ඒතර අපි ඒකට access කරන්නේ ඒකයි. අනිත් එක තමයි අපි කියන අනිත් ක්‍රමය තමයි අපි කියන it's securely store. ඒක ආරක්ෂිතව තමයි data store කරන්නේ, manage කරන්නේ සහ maintain කරන්නේ ඒ අදාළ දේවල්. හරි ආරක්ෂිතව store කරනවා, manage කරනවා සහ maintain කරනවා data. හරි ඒක තමයි අපි එතන කියන්නේ. හරි ආරක්ෂිතව තමයි අපි data store කරන්නේ, manage කරන්නේ data. හරි. ඒතර ඔන්න ඔය දේ හඳුන්වන්න ඕන අපි cloud storage එක කියලා දෙ කියන්නේ. හරි. හරි. ඒතර එන්නක පොඩ්ඩක් මතක තියාගන්න cloud storage එක කියද්දී ඔන්න ඔක කියනවා. අපි ඒක ඒ ආකාරයට තමයි කරන්නේ. හරි. ඒතර cloud storage කියලා කිව්වේ ඒක. Cloud storage is a cloud computing model that enables storing data and files on the internet through a cloud computing provider that you access either through the public internet or dedicated private network connections. හරි. ඒතර ඔන්න ඔක තමයි අපි එතන කියන්නේ. හරි. ඒතර ඒක අපි අර දේවල් ටික කියනෝනේ ඒක ඒ cloud computing provider විසින් securely store කරනවා, manage කරනවා, maintain කරනවා storage service. infrastructure එක සහ සම්පූර්ණ network එක. ඒතර ඔන්න ඔක තමයි කියන්නේ. ඒ වගේම මෙයා use කරන්නේ storage area network එකක් කියලා අපි mention කරනවා. හරි. මෙයා use කරන්නේ මොකද්ද? storage area network. හරි. ඒතර ඔන්න ඔය දේ තමයි උතනදී අපි cloud storage එක ගැන කතා කරලා කියන්නේ. හරි. ඊළඟට cloud storage එක අපි අහන්නේ මොකද්ද question එකේදී define what is the cloud storage and import. එතකොට අපිට සර් රික්වෙස්ට් මේ එතකොට අපිට ඒකේ අර NAS SAS PAS ඒවත් ලියන්න පුළුවන්ද? පුළුවන් අවුලක් නැහැ. එහෙම අවුලක් නැහැ. එහෙම ලිව්වයි කියලා අවුලක් නැහැ. අර මෙහෙමයි. ඒකට ගොඩාක්ම ලියන්නත් යන්න එපා. මේ පොඩි ලකුණු ප්‍රමාණයක් හම්බ වෙන විශක්. ඒ කියන්නේ එතකොට අර කාලෙත් එක මදුනොත් අනිත් පැල් ලියා ගන්න බැරිුණොත් අන්න එහෙම හිකුත් තියෙන පොඩි. ඒක නිසා අර හොඳයි ලියන්න පුළුවන් නම් මේ ලියන්න පුළුවන් නම් හොඳයි. මේ අර පොඩ්ඩක් තියෙන්නේ අනිත් ප්‍රශ්නත් එක්කෙද්දී පොඩ්ඩක් කාලේ මදි වුණොත් ඒක නිසා උපරිම මෙහෙම උපරිම නිකන් හිතන්න ඔය ප්‍රශ්නයකට උපරිම පොයින්ට් 3ක් තිබ්බ නැති. හරි. එතකොට මේ එක ප්‍රශ්නයකට ලකුණු කීයක් දෙනවද? මේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් දැන් ෂෝට් දැන් මේ රිටන් එක්සෑම් වල ලකුණු 50 දෙන්න උෂා. හරි. ඔක්කොම 50න්. ඒතර 50 බෙදෙන්නේ මෙහෙමයි. ෂෝට් ආන්සර් ක්වෙස්චන්ස් 15ක් නෙන්නේ 15. ඒකට ලකුණු ෂෝට් ආන්සර් ක්වෙස්චන්ස් 15ක් වෙන. ඒකට ලකුණු 50න් 15ක් කරනවා. කෙලි. 50න් 15 ඉතිරි 35යි. ඒ 35 ඊළඟට මොකද? එක ගන්න. ඔව් ඒතර මේ අරවට එක ගානේ. අර ෂෝට් ආන්සර් ක්වෙස්චන්ස් වලට එක ගාන යන්නේ 15කට. ඒතර මෙතන දැන් අනිවාර්ය ක්වෙස්චන්ස් පහක් තියෙනවා. තෝරගන්න එකේ ක්වෙස්චන්ස් 4න් දෙකක් තියෙනවා. හරි. තෝරගන්න එකේ 4න් දෙකක් තියෙනවා. එතකොට ඔක්කොම 7ක් ලියන්න තියෙන්නේ. එතකොට ඒ 7 තමයි 35ට බෙදෙන්නේ. ඒ කියන්නේ 5 ගානේ ගන්න. හම්බෙන්නේ. ඒ කියන්නේ මේ එක ප්‍රවේගයකට 5යි තියෙන්නේ. ඔව් මේ ලොකු ප්‍රශ්නෙට 5යි හම්බෙන්නේ. CM එක. ඒ කියන්නේ ලොකුවට ලියලා වැඩකුත් නෑ කියන්නේ. ඒක තමයි මම ඒකයි කිව්වේ ලොකුවට ලියන්න ගියොත් සමහරක් වෙලාවට ලකුණු ඒ කියන්නේ ඒගොල්ලන් දැන් මෙතන පහක් තියෙනවා පහක් තිබ්බට ඇත්තට මෙතන එන්නේ දැන් මෙන්න මේ දෙකෙන් එකක් මේ කම්පියුටර් මේ දෙකෙන් මොකක් හරි එකක් අනිත් තුනෙන්ම දෙකක් තමයි આવොත් ඒ කියන්නේ එක්ක මේ දෙක එක්ක මේකයි අන්තිම එක නැත්නම් මේ අන්තිම දෙකේ මොකක් හරි එකක් දෙකක් තමයි එන්නේ ඒ කියන්නේ අනිවාර්යෙන් අනු ප්‍රශ්න තුනක් එන්නේ ඒක ලොකු ප්‍රශ්නයකට අනු ප්‍රශ්න තුනක් වැටේ තුනක් වැටෙන්නේ එකකට ලකුණයි අනිත් එකට දෙකයි අනිත් එකට දෙකයි අන්න එහෙම බෙදේ. එතකොට ෂාන් මේ අර බෙදිලා යනකොට පොඩි ලකුණු ප්‍රමාණයක් තමයි කරුණක් අපි අර ගොඩාක් ලිව්වොත් වෙන්නේ පොඩි ලකුණු ප්‍රමාණයක් එන්නේ. අන්න එහෙම එකක් තියෙනවා. ඒක නිසා අර දැන් ලියන්න ගියොත් ඔක ගොඩාක් ලියන්න පුළුවන් cloud storages වල. ඒක ඔක්කොම ලියන්න ගියොත් වෙලා මදි වෙන්න පුළුවන් අනිත් ඒවා. මොකද තව hardware නම නම් ඒත් තියෙනවා. අන්න ඒකයි. නිකන් ඒකට ලියාගන්න අවශ්‍ය හරි හරි සර් තේරුණා පැහැදිලි. හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් උෂාන් කරුණු නිකන් මේ කවුන්ට් එක නිකන් හිතාගන්න එකකට දැන් කරුණු දෙකක් දැන් මේ වගේ එකක ගත්තොත් දැන් programming language translator ඔය මේවා ගත්තොත් එකකට කරුණු දෙකක් ලිව්වා නම් දැන් cloud storage එක ගැන ඇහුවොත් ඒක තනි ප්‍රශ්නයක් නේ. දැන් මේක ඇවිල්ලා මේකේ අණු කොටස් ඒවට කරුණු දෙකක් වගේ ලියන මේකට කරුණු තුනක් වගේ ලිව්වා නම් හොඳයි. ඒකට තුනක් ලිව්වොත් හොඳටම
අනේ හරි අද උෂාන් වැඩද? ඔව් ඔව් වැඩ කරන ගමන් තමයි අහන් ඉන්නේ සර්. හරි. එතකොට අනිත් එක ගත්තොත් define the difference between primary storage and the secondary storage. හරි. එතකොට primary storage එකේ සහ secondary storage එකේ වෙනස මොකක්ද තමයි difference. එතකොට ඒක කොටස් දෙකකට නිකන් බෙදලා වගේ ලිව්වම ලේසි. කරුණු තුනක් වගේ. කියන්නේ primary storage එකට අපි කියනවා temporary storage device. secondary storage එකට කියන්න පුළුවන් directlyම permanently data store කරනවා for long term basis. හරි permanent data storage device for long term basis කියලා කියනවා. ඊළඟට primary storage device වලට අපිට example එකක් විදිහට ලියන්න පුළුවන් RAM. secondary එකට ලියන්න පුළුවන් hard disk and HDD. ඊළඟට ලියන්න පුළුවන් primary එකේ ලියන්න පුළුවන් volatile. ඒ කියන්නේ when the computer is turn off the data will erase. computer එක turn off කරපු ගාම data ටික erase වෙනවා කියලා අපි ඒකට කියනවා primary storage. ඒ කියන්නේ volatile කියලා වචන ලිව්වත් ඇති. ඒක පැහැදිලි කරන්න ඕනේ නැහැ. හරි volatile කියලා ලිව්වනම් ඇති. secondary storage එකට ලියනවා it is non volatile. non volatile. ඒතර primary storage එක අපිට ලියන්න පුළුවන් much faster than the secondary storage devices. ඒ කියන්නේ RAM එක HDD SSD එකට වඩා චුට්ටක් speedable වැඩි. ඒක. ඒතර අරක ඇවිල්ලා generally speed කියලා හරි මොකක් හරි එහෙම ලියන්න පුළුවන්. ඒක න ඔය කරුණ ලොකුවට වැදගත් වෙන අනිත් කරුණ තුන තමයි ලේසිම අපිට ඒක සසඳන්න. ඒක temporary අරක permanent ඊළඟට අරක RAM එක මේක HDD එක කියලා හඳුනන්න පුළුවන්. ඊළඟට HDD SSD එක ඊළඟට අපි ගත්තොත් volatile අරක non volatile. තව කියන්න පුළුවන් multitasking capability එකට RAM එක ගොඩක් ඕන වෙනවා. අරක එහෙම effective වෙන්නේ නැහැ multitasking capability එක permanently store කිරීම තමයි. ඒ කියන්නේ parallel data ගොඩක් එකට handle කරන්න මේක ඕන වෙන්නේ නැහැනේ. අන්න ඒකයි. ඒක තමයි එතනදී කියන්න තියෙන්නේ. ඔන්න ඔය කරුණු ටික සඳහන් වුණා නම් හොඳටම ඇති. ඒතර ඒක තමයි පළවෙනි question එක. ඔන්න ඔය කරුණු ටික ලිව්වොත් full marksම ගන්න පුළුවන්. ඒ කියන්නේ පහෙන් පහ ගන්න පුළුවන් කොහොමත්. ඒක අමාරු නෑ හරි. මේ පළවෙනි ප්‍රශ්නේ අමාරුම නෑ පොඩ්ඩක්. ආවනේ උෂාන් ගැටලුවක් නැහැ නේ මොනවද? ඒක සම්බන්ධ. නෑ නෑ සර් කරගෙන. ප්‍රභාෂර කොහොමද? පන්ති වගේම තමයි නේ සවුන්ඩ් එක නැහැ. නෑ නෑ මේ ඉන්නවා සර් අවුලක් නෑ. ඉන්නනේ හරි හරි සතුටෙන් සාමයෙන් ඉන්නවා හරි හොඳයි හොඳයි. ඔව්. කාමේ නෑ වගේ නේද? ඒක ගත්තා තමයි. හරි ප්‍රභාෂර. මොනවා හරි ඩවුට්ස් තිබ්බොත් කියන්න ප්‍රභාෂර හරි. හරි සර්. හරි. එතකොට අනිත් එක තමයි සර් මේ දවසට ප්‍රශ්න දෙකක් වගේ කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ එකයි දෙකක් වගේ කරගන්න පුළුවන් නම් එතකොට කාටත් අර වීඩියෝත් එක ලොකු වෙන්නෙත් නෑ කට්ටියට බලන්නත් පුළුවන්. ඔව් ඒක තමයි අපි 1යි 2යි කරමු අද. ඔව් සර්. ඔව් නැත්නම් හෙට දෙක 3යි 4යි වගේ එහෙම කරා නම් ඊට පස්සේ සම්පූර්ණ ඊට පස්සේ අපි මේ එක දෙක ප්‍රශ්න වලට උත්තර ලියලා අපි ඩිස්කස් කරමු මේක මෙහෙම ලිව්වොත් හොඳයි මෙහෙම ලිව්වොත් හොඳයි. ඔව් අන්න ඒක තමයි. එහෙම හොඳයි. දැන් මේක දෙක ලියලා අපි හෙට ප්‍රශ්නේ ලියන්නම්. ඔව්. ඒකයි දෙකයි ඒක තමයි හොඳ මාත්‍යක් කිව්වා. ලොකු වීඩියෝ එකක් තියුවා ඔක බැලෙන්නේ නැහැ. ඔව් සර් වැලෙන්නේ නැහැ. බැලෙන්නේ නැහැ කට්ටිය බැලෙන්නේ නැහැ. ඊට පස්සේ නිකන් බොරුවට වීඩියෝ එකකට ගෑන එක විතරයි. අපි ඊළඟට දෙවෙනි එකක් ඔව් සර්. ඒක රිවිව් එක ඊළඟ කළා මේ ඔව් මේවා කළා සර් ඊට පස්සේ මේ දෙකට අපි ප්‍රශ්න වලට උත්තර ලියලා හෙට ඩිස්කස් කරමු එකයි දෙක. ඔව් එහෙම හොඳයි. එහෙම කරමු. ආ තව කල් තියෙනවනේ අපිට සති දෙකක්ම තියෙනවනේ. ඔව් ඒ කියන්නේ මාසේ අන්තිමනේ තියෙන්නේ. ඔව් ඒක තමයි ටයිම් උත් තියෙන හොඳට ලියන්නත් පුළුවන් ඒක. ඔව් හොඳට පාඩම් කරන්න වෙලාව තියෙනවා. අර ලියන ප්‍රශ්නේත් උත්තරත් එක්ක කතා කරනකොට හරි මෙන්න මම ඒතකොට දැන් මම තව එක්කෙනෙක් ලියන්න පුළුවන් තව එක්කෙනෙක් තව විදියක් ලියන්න පුළුවන්. ඔව් ගායන් තව විදියක් ප්‍රභාෂර තව විදියක් ලියන්න පුළුවන්. ඔව් ප්‍රභාත් අයියා තව විදියක් ලියන්න. ඒතකොට ඒ ලියනකොට දැන් අපේ ඩවුට්ස් කතා කරගන්න පුළුවන් මොකද්ද ඩවුට් එකේ තියෙන්නේ. ඔව් ඔව් ඒක හොඳයි. ඒතකොට හැමෝටම කොට දාගන්න පුළුවන් නේද? ඔව් ඔව් ඒක ඇත්ත. එහෙම කරමු. එහෙනම් දෙක කරමු නේද? ඔව් දෙක කරමු. දෙක කරලා නවත්තමු. ඒක හොඳයි නැත්නම් අර ලෝඩ් එක වැඩි වුණාමත් එතන බෑන්ඩ්විඩ්ස් වැඩක් නැහැ. වටින්නේ නැහැ වැඩි. ඔව් සර්. හරි සර් එහෙනම් දෙක. හරි.
හරි. එතන අපි ගත්තොත් operating system operating a computer කියන එක. ඒ කියන්නේ අපේ ගත්තොත් unit 2 එක හරි. ඒ පාඩමත් අමාරු පාඩමක් නෙමෙයි lazy. එතන අපි ගත්තොත් define the diagnosis and solution of the computer problems. ඒතර මෙන්න මේ problems වල problem එක දෙනවා. අපි diagnosis and solution method එක ලියනවා. ඊළඟට ආයෙත් තමයි computer shortcuts. ඔන්න ඔය දෙකේ මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම full marksම ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ගැටලුවක් නැහැ. ඒකට සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන් ප්‍රශ්න. ඒකයි මේ ප්‍රශ්න දෙක අනිවාර්යයෙන්ම කියන්නේ. ඔයගේ ප්‍රශ්න දාලා තියෙන ලකුණු ලබා ගන්න chance එක දෙන්න ඕන හින්දා. හරි. එතකොට අනිත් එක තමයි define the එතකොට ඒක ගත්තොත් පළවෙනි problem එක තමයි computer graphics are not functioning properly. problem එක ඒක computer graphics වැඩ කරන්නේ නැහැ. computer graphics වැඩ කරන්නේ නැත්නම් අපි ඒකට diagnosis and solution කියද්දි මේකේද diagnosis මොකද්ද solution මොකද්ද කියලා වෙන වෙනම ලියන්න යන්න ඕනේ නැහැ. හරි. ඒක කොටස් දෙකකට බෙදන්න බෑ සමහරක් ඒවිදි දන්නවා මේ diagnose කරනත් එක්කම ඒකට අදාළ solution එකත් අපි එතනදී ලබා දෙනවනේ. හරි. අන්න ඒකයි. ඒතර ඒක නිසා ඒක කඩලා වාකින් වෙන් කරන්න බෑ. diagnosing and solution කියලා දාලා ලියන්න. එච්චරයි. ඒතර graphics වැඩ කරන්නේ නැත්නම් හරියට function කරන්නේ නැත්නම් අපි කියන්නේ අපිට notice වුණොත් graphics වැඩ කරන්නේ නැහැ කියලා අපි ඉස්සෙල්ලාම කරන්න ඕන තියෙන graphic card එකට අදාළව drivers ටික දාන්න. දාලා computer එක restart කරලා බලනවා effective වෙනවද කියලා. effect වෙන්නේ නැත්නම් effect වෙන්නේ නැත්නම් ඒක එතොර තීරණය කරන්න ඕන ඒ තියෙන graphic card එකේ තමයි ගැටලුව. අපි අලුතෙන් graphic card එකක් සහ drivers ටික දාන්න. හරි අලුත් graphic card එකක් සහ drivers ටික දාන්න ඕනේ කියන එක තමයි එතන දැනගන්න. හරි. ඒතර ඒක තමයි අපි එතනදී කියන්නේ. එතකොට සර් දැන් මේකට RAM failure එකදී අර beep එකත් එක්ක එනවනේ RAM display එක එන්නේ නැහැ නේ. එතකොට ඒව ලියන්නත් උනද? නෑ ඒක ඕනේ නැහැ. අරක විතරක් ලියුව නැති හොඳටම ඇති. ඒක ඕනේ නැහැ. එකක් හරි එකක් ලියන්න ඕනේ. ඔය එකක් ලියුවා නම් ඇති හොඳටම. ඒක පොඩි ඒ කියන්නේ හරියට එතකොට ගත්තොත් දැන් RAM එකේ මේ පොඩි doubt එකක් තිබ්බොත් එතන ඒන එකක් ලිව්වට කමක් නැද්ද එහෙම? එහෙම අවුලක් නැහැ. ඉතින් ඒතර අනිවාර්යයෙන්ම graphic එක වැඩ කරන්නේ නැති වෙන්න හේතුවක් අනිවාර්යෙන් RAM එක වැඩ කරන්නේ නැත්නම් RAM එක PC එකදී වැඩ කරන්නේ නැහැ නේ. වැඩ කරන්නේ නැහැ. අන්න ඒක. ඒක ඒ කියන්නේ එක්කෝ graphic එක්කෝ RAM එක වෙන්න පුළුවන්. අරකත් අනිවාර්යයෙන්ම diagnosing method එකක්. වැරදි දාන්න බෑ කීයටවත් ඒකට. ඒ කියන්නේ graphic card එකේම කියලා අපිට කියන්න බෑනේ ඇත්තටම. graphics වැඩ කරන්නේ නැති වුණාම හේතුවක් අරක. අනිවාර්යෙන් හරි මේ උෂාන්. ඒක ගැටලුවක් නැහැ. ඒක ලියන්න පුළුවන්. එහෙම. ඒතර අර අනිවාර්යයෙන්ම අපි ඒතර graphic RAM එක එක්ක අපි ගලවලා ඒක පිහිදලා ඒක ආයි fix කරලා බලනවා. ඊට පස්සේ ඒක කම්පියුටර් එක ස්ටාර්ට් කරලා බලනකොට ඔන්න graphics ආයි වැඩ කරනවා. ඒ කියන්නේ RAM එක නැති වුණාම graphics එන්නේ නැහැ නේ ඒක. අනිත් එක graphics එකතු directlyම graphics නම් graphics වල සමහරකට එක එක ආකාරයට බලපානවා. එක්කෝ අර හරියට ඒ බාස් එන්නේ නැහැ, color display වෙන්නේ නැහැ, icons ලොකු වෙලා තියෙනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා. එක්කෝ හරි පොඩ්ඩක්වත් පේන්නේ නැති වෙන්න පුළුවන්. සමහරකට එක එක පාට විදිහට එක එක screen එකේ එනවා. ඒ graphic problems විදිහට. සමහරකට නිකන් අර blur වෙලා වගේ අර screen එක දෙදරනවා වගේ වෙනවා. එක එක ආකාරයට තියෙනවා. එහෙම ලියන්න ඕනේ. අපි ලියන්න පුළුවන්. There are different types of graphic problems we can face. Some problems can be due to the graphic card drivers. So we have to install first of all, we have to install the graphic card drivers according to the currently available graphic card. Currently තියෙන graphic card එකට අදාළව graphic drivers දාලා බලන්න. ඒත් ගැටලුවක් නම් graphic card එකක් සහ අලුත් card එකක් සහ drivers දාන්න. එහෙමත් නැත්නම් or else කියලා ඒක එක ක්‍රමයක්. අනිත් එක උෂාන් කීප එක දාන්න පුළුවන්. Sometimes due to the due to the failure of RAM, the graphics are not displayed. Thereby remove the RAM card and wipe it, and you can replace you can fix it again or replace a new RAM. Then the graphics will be work. Then you can get the graphics skill. The graphics they ආකාරයකටම ගන්න පුළුවන්. එහෙම ලියන්න පුළුවන්. ඒකත් ලියන්න පුළුවන් ඔෂන්. ඉෂුව එකක් නැහැ. ඒ වාක්‍ය තුනකින් වගේ කොහොම හරි කෙටි කරලා ලියුවා නම් හොඳටම ඇති. ලොකු සමහර කටේ ලියනවා පේපර්ස් වල පිටු භාග ලියනවා. කොච්චර භාගයක් ලිව්වත් අර පොයින්ට් එකේ තුන ලිව්වත් එකම ලකුණු ගන්න තමයි. මොකද සමහර කට වාක්‍ය තවත් විස්තර කර හිතන්නේ ඡේද ප්‍රමාණය ලොකු නම් ලකුණු හම්බෙයි කියලා. නෑ. කෙලින්ම පොයින්ට් එකටම විතරයි ලකුණු දෙන්නේ. ඒකයි. වාක්‍ය තුනක් ලිව්වොත් ලකුණු ෆුල් හම්බෙන්නේ. හරි. අනිත් එක තමයි ඔපරේටිව් ඉවරකට සිංහල ඉතිහාසය කරමු ඩයල්.
ඈ ඔව් සිංහල ඉතිහාසය කරන අය ඉන්නවනේ. කෙනින්ම ලියන්නේ හැලි ලියන්නේ තාත්තට හැලි ලියන්නේ හරි කරා අර විචාර කියලා ලියනවත් අද. විචාර තමයි ලියන්නේ සමහර කට්ටිය සමහර කට්ටිය මේ පොඩි මේ ග්‍රැෆික් කාඩ් එක වැඩ කරන්නේ නැතිකොට පිටු භාගයකට වැඩි ලියන කට්ටියක් තියෙනවා බලනකොට එකම වාක්‍යය ලියලා තියෙන විස්තර කර කර මුලින්ම කම්පියුටර් එක ස්ටාර්ට් කරනකොට ග්‍රැෆික්ස් වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැති වෙන ආකාර මෙහෙමයි මෙහෙමයි. එච්චර එහෙම ලියන්න ඕනේ නැහැ. දැන් ප්‍රශ්නේ දීලා තියෙන ප්‍රශ්නෙත් විස්තර කරනවා. අහන්නේ diagnosis and solution විතරයි. එතකොට අරව ලියන්න ඕනේ නැහැ පොඩ්ඩක්. කෙලින්ම diagnosis and solution එකෙම කෙලින්ම උත්තරේ දීලා දැම්මම වාක්‍ය තුනයි දෙන්න පුළුවන්. ඊළඟට operating system is getting delay to load. දැන් operating system එක load වෙන්න delay වෙන්න හේතුවක් වෙන්න පුළුවන් එක එක ආකාරයකට. දැන් මෙතනදී අපි නෝට් එකේ එක ආකාරයක් විතරයි කිව්වේ. ඒ වුණාට එක එක ආකාර තියෙනවනේ ඔක. සමහරවිට මදර් බෝඩ් වල ප්‍රශ්න වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් සාමාන්‍ය අපේ නෝට් එකේ තිබිච්ච එක මම කියන්න. ඒතර හැමෝටම පොදු වෙනින්ද. තව ඒවා තිබ්බොත් ලියන්න ඒකට පුළුවන්. හાર્ඩ්වල බෑඩ් සෙක්ටර්ස් අන්න ඒක ඊට පස්සේ තමයි. වෛරස් ඇටැක් වෛරස් ඊට පස්සේ ඇටැක්. ටෙම්පරරි ෆයිල් එකලා ඉන්න පුළුවන්. ඩිලීට් වෙලා අන්න හරි. ඒවා ලියන්න පුළුවන් කෙලින්ම. එහෙමත් නැත්නම් OS එකේ ෆයිල්ස් කරප්ට් වෙලා වෙන්න පුළුවන්. OS එකේ. එහෙම නැත්නම් හાર્ඩ් ඩිස්ක් එකේ ෆේලියර් එකක් වෙන්න පුළුවන්. මොනවාට ෆිසිකලි ෆේලියර්. ඒතර ඒ වගේ. ඒතර ඒවා තමයි අපිට කියන්න පුළුවන් මොකක් හරි එකක් ඒ ඔක්කොගෙම එකක් කියලා ලියවන හරි. එකක්. ඒ කියන්නේ sometimes it will be with the failure of the operating system files. ඕකේද එකක් ලියන්න ඕන operating system එක getting delay to load කියන එකනේ කියේ. not working කියන එක නෙමෙයි කියන්නේ. එතකොට getting delay to load කියනකොට ඔන්න ඔකට එක උත්තරයක් බලනවා මෙන්න මෙහෙම එකක්. මේක දැකලා තියෙනවා මාකින් ස්කීම් වල. ඒගොල්ලන් බලනවා අපි බෑකප්ස් ගන්න ඕනද කියලා ලියනවාද කියලා. ඒකට පොඩි ලකුණක් හම්බ වෙනවා. ඒ කියන්නේ operating system එක අපි කියන්නේ when the operating system load after very delay in a delay of a time firstly get the backups කියලා කියනවා. ඊට පස්සේ අපි ඒ කියන්නේ මුලින්ම බෑකප්ස් ටික අරගන්න. ඊට පස්සේ මොකද ඊළඟ මොහොතේදී බෑකප්ස් ගන්නවත් නැති වෙන්න පුළුවන් කියලා. අන්න ඒක පොඩ්ඩක් ඔතෙන්ද මෙන්ෂන් කරගන්න. මුලින්ම ඒ කියන්නේ ලෝඩ් වෙන්නේ නැත්තම් කරගන්න දෙයක් නැහැ. මොනවත්ම කරන්න බෑ. ඔතෙන් තියෙන getting delay to load. ඒතකොට අපි කියන්නේ after the operating system is load in a delay time firstly as a best practice get the backups. මුලින්ම backups ගන්න හොඳ පුරුද්දක් වෙයි. Then after as a diagnosing method, it will be a failure with the operating system or with the hard disk or as a virus attack. Thereby, first of all, we can reinstall the operating system. operating system reinstall කරලා බලන්න. හරි. ඔන්න ඒක ගැටලුව හරි නම් ගැටලුවක් නැහැ. එහෙමත් නැත්නම් if the problem is still persist. එම ගැටලුව නමුත් එසේම පවතී නම් අපි කියනවා ඒ ගැටලුව ඒ විදිහටම ඒ තියෙනවා නම් අපි කියනවා අපි කරන්නේ මොකද්ද? ඔපරේටින් සිස්ටම් එකේ ගැටලුව ඒ විදිහටම තියෙනවා නම් අපි එක්ක hard disk එකක් replace කරලා බලන්න. or else we can replace it. එහෙම දාලා බලන්න. එහෙම නැත්නම් වෛරස් අර වියදම අඩු වෙනවා ටික නම් මොකද උෂා? defragmentation ඒකත් හරි. ඒක ලියන්න පුළුවන් අනිවාර්යෙන්. ඩිෆ්‍රැග්මන්ට් කරලා බලන්න කියලා කියන්න පුළුවන්. ඒක ලියන්න පුළුවන්. ඒ කියන්නේ මුලින්ම hard disk එක replace කරන කතාව Nokia මීටියත් හරි. ඒ කියන්නේ අපි වියදම් අඩු එකනේ බලන්නේ අනිවාර්යෙන්ම. hard disk එකක් ගෙනලා දාන්නේ නැහැ. අර ඔය defragmentation කරලා බලන්න පුළුවන්. ඒතර ආයි files ටික fragment වෙලා ආයි වැඩ කරන්න පටන් ගන්නවනේ අනිවාර්යෙන්ම. ඒක හොඳ ඔප්ෂන් එකක්. ඒක අනිවාර්යෙන් ලියන්න පුළුවන්. හරි. ඊළඟට තියෙනවා computer is running very slow. අන්න ඒකට. ඒකට අපිට එක එක හේතු ගොඩක් තියෙනවා ඒකට. ඒකට එක හේතුවක් තියෙනවා ඒක ලියන්න එපා. ඒකට ලකුණු හම්බෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන. ඒක ඔව් වන්නකොටත් කිව්වා. ඒ කියන්නේ කම්පියුටර් එකේ ස්ටෝරේජ් එක ඉක්මව යනවා කියන එක ලියන්න එපා. ඒකට දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ගොඩක් කට්ටිය ලියනවා. ඒක සාමාන්‍යයෙන් අපි උනට දන්න දෙයක් නේ. සාමාන්‍ය කම්පියුටර් එකේ ස්ටෝරේජ් එක ලෝඩ් වුණාම ස්ලෝ වෙනවා. ඒක ඇවිල්ලා ප්‍රොබ්ලම් එකක් නෙමෙයි නිසා ලියන්න එපා. ඒක ඇවිල්ලා බෑඩ් මැනේජ්මන්ට් නේ. ඒකට අපි අර කාලා වැඩි වුණාම ඇවිද ගන්න බෑ වගේ සීන් නැහැ. එයයි අපි කාලා වැඩි වෙලා ඇවිදින්න බැරි වුණා ડોක්ටර් ගාවට යනවා ඇවිදින්න අමාරුයි මහන්සි කියලා. ડોක්ටර් අහනවායි කියලා කාලා වැඩි. එතකොට හරි ડોක්ටර් කියන අඩුවට කන්න කියලා. ඒක ලේඩක් නෙමෙයි වගේ ප්‍රශ්නයක් නිසා. ඒක නිසා අර data storage එක exceed වෙනවා කියන එක ලියන්න නැතුව අනිත් ඕනම ප්‍රශ්නයක් ලියන්න පුළුවන් කම්පියුටර් එක slow වෙන්න. එකක් විදිහට අපි ඔතනදී
පාඩමේ මෙන්ෂන් කරා දෙකක් ගොඩාක් තියෙනවා ඒ වුණාට හේතු ගන්න පුළුවන් OS එකට කරප්ට් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අපි එතනදී මෙන්ෂන් කරා CPU එකේ සහ RAM එකේ කන්සම්ප්ෂන් එක වැඩි වීම. හරි. ඩිලේ වෙන්න එක හේතුවක් රික්වෙස්ට් මේ දැන් කියන්න. සර් දැන් මේ ඔපරේටින් සිස්ටම් එකේ ඩවුට් එකක් නම් දැන් මෙතන දෙකක් නේ කම්පියුටර් එකේ ස්ලෝනස් එක බලපාන්න පුළුවන් කම්පියුටරේ එතකොට වෛරස් ඉන්ෆෙක්ට් වෙලා නම් ඔව් ඔපරේටින් සිස්ටම් එකේදී අපිට ගොඩක් දුරට ඔපරේටින් සිස්ටම් එකක් හරි හાર્ඩ් ඩිස්ක් එක හරිනේ ඩවුට් එකක් වෙනවා නම් ඩවුට් එකක් වෙන්න ඔව් ඕන. ඔව් එතන දැන් අපිට කම්පියුටර් සම්පූර්ණ ස්ලෝනස් එකට බලපානවා එක්කෝ RAM එක අඩු වෙන්න පුළුවන්. වෛරස් ඒ වගේ දෙයක් නේද ලියන්න වෙන්නේ. ඒක තමයි ඔතන ලියන්න ඕනේ ඒ වගේ. RAM එකේ ඒ කියන්නේ RAM එකේ සහ CPU එකේ ස්ලෝනස් එක බලපාන එක. ඒකක් තමයි ඔතනට බලපාන. ඒ කියන්නේ කම්පියුටර් එකේ ස්ලෝ වෙන එකනේ උෂා නැවේ. ඔව් සර්. ඒකට අර වගේ තමයි. අර ඔපරේටින් සිස්ටම් එකට ගැන කතා කරන්නේ නැතුව RAM එක මදි කමක් නිසා අනිවාර්යෙන් ස්ලෝ වෙන්න පුළුවන්. ඒතර ඒ කියන්නේ CPU එකේ සහ RAM එකේ කන්සම්ප්ෂන් එක වැඩි වෙනවා කියන්නේ RAM එක මදිනේ. තියෙන RAM එක මදි. ඒතර අපි කරන්න ඕන සොලියුෂන් එක තමයි we have to upgrade the RAM. අන්න එච්චරයි කියන්නේ. ඒතර අප්ග්‍රේඩ් කරනවා RAM එක. ඒතර ඒක චෙක් කරගන්න අපිට කියන්න පුළුවන් අර CPU එකේ RAM එකේ කන්සම්ප්ෂන් එකේ ප්‍රමාණය චෙක් කරගන්න අපිට කියන්න පුළුවන් අපි ටාස්ක් මැනේජර් එකට ගිහිල්ලා CPU එකේ RAM එකේ ප්‍රමාණය කොච්චරද කියලා බලන්න. ඒක සාමාන්‍ය 80 වගේ නිතර ඉක්මවනවා නම් නිතර. ඒ කියන්නේ නිතර ඒක ඒ වගේ ඉක්මවනවා නම් ඔන්න අපි කියනවා සොලියුෂන් එක තමයි අනිවාර්යයෙන්ම RAM එකක් වගේ අප්ග්‍රේඩ් කරනවා. එහෙමත් නැත්නම් වෛරස් ඇටැක් එකක් කියන්න පුළුවන්. වෛරස් ඇටැක් එකක් වුණාමත් ඔන්න ඔපරේටින් සිස්ටම් එකේ ෆයිල්ස් ඩැමේජ් වෙන්න පුළුවන්. කම්පියුටර් එකේ සමහර ෆයිල්ස් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට හානි වීම නිසා කම්පියුටර් එක ස්ලෝ වෙන්න පුළුවන්. එතකොට වෛරස් එකෝ ට්‍රස්ටඩ් වෛරස් ගාඩ් එකක් දාලා ස්කෑන් කරන්න ඕන. ඒත් ස්කෑන් කරන් පස්සේ ඊට පස්සේ ඔපරේටින් සිස්ටම් ෆයිල්ස් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා රිමූව් වෙනවා. අන්න ඒ වගේ ඩවුට්ස් නිසා එතකොට වෛරස් ගාඩ් එකක් දාන එක තමයි හොඳම දාලා ඒවා keep the virus guard in update කියලා දාන්න පුළුවන්. අන්න ඒක සොලියුෂන් එක. ඒකේ කරුණු දෙකක් අතර තියෙනවා. දෙකෙන් ඕන එකක් ලියන්න. ගොඩක් වෙලාවට ලේසි ඔකට උත්තර ලියන්න අර කිව්වා වගේ මේ ෂාන් කිව්වා වගේ RAM එකේ සහ CPU එකේ කන්සම්ප්ෂන් එක බලලා RAM එක කියන්නේ ගොඩක් කන්සම්ප්ෂන් වෙනවා කියන්නේ නිතර වෙනවා කියන්නේ RAM එක මත්. ඒතර we have to add a RAM or replace a higher capacity RAM. ඒක තමයි කියන්නේ. ඒතර ඒක ප්‍රොබ්ලම් එක solve වෙනවා. අන්න ඔක තමයි උත්තරේ එතනට අපි ලියන්න. කම්පියුටර් ඊළඟට problems in currently running software and newly installed software. හරි currently running software සහ newly installed software ගැන තමයි අහන්නේ. හරි currently running software නැත්නම් newly installed software. currently running software ගැන කතා කරොත් අපි කියනවා ඒ කියන්නේ නිතර run කරන software ගැන. හරි currently running software ගත්තොත් අපි කියනවා සහ newly installed software problem. ඒතර currently running software වලදී වෙන්න පුළුවන් software can be damaged. එතකොට newly installed software වලදී ගත්තොත් software එක run කරන්න computer එකේ resources මත. ඒක තමයි වෙන්න පුළුවන් problem එක. ඒතකොට ඒකෙද දෙන්න පුළුවන් solution එක තමයි we have to uninstall the relevant software using the program and features. ඒ කියන්නේ program and features ගිහිල්ලා ඒක uninstall කරනවා. uninstall කරලා අපිට reinstall කරනවා. අදාළ version එකේ හරියටම ඒක reinstall කරනවා. හරි. අන්න ඒක තමයි පිටින්. අන්න හරියයි. missing updates. කරන්ට්ලි රනින් සොෆ්ට්වෙයාර් වල බග් එක සාමාන්‍යයෙන් ඩැමේජ් වෙන්න පුළුවන් දැන් ඔව් ඒක තමයි කරන්ට්ලි බර්ඩ් වගේ එකක් වැඩ කරන එකපාර පවර් එක යනවා. ඔව් එතකොට ඩැමේජ් වෙනවා. ඩැමේජ් වෙනවා. එතකොට ඒ වගේ වෙලාවට මේ අලුතෙන් එකක් ඉන්ස්ටලේෂන් කරන්න. ඉන්ස්ටොලේෂන් එක කරනවා. අන්න ඒක ලියුවා නැති හොඳට. රනින් එකේදී කරන්න වෙන්නේ එතකොට මේකේ ෆීචර්ස් එක මදි. ඒක ඒ කියන්නේ ෆ්‍රේම්වර්ක් එක මදි වැඩ කරන්න. එතකොට එහෙමනම් අප්ඩේට් එකක් ගන්න ඕන ඔපරේටින් සිස්ටම් එකක හරි මොකක් හරි කම්පියුටර් එක අප්ඩේට් කරන්න ඕන එක්ක. මොකද කම්පියුටර් එක එක්ක කම්පියුටර් එක අප්ඩේට් කරන්න ඕන එක්ක. එහෙම නැත්නම් ෆීචර්ස් ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් එකට අදාළ වෙන ෆීචර්ස් ටික අප්ඩේට් කරනවා. අප්ඩේට් කරන්න ඕන. එහෙම නැත්නම් අඩු version එකක් දාන්න ඕන. ඒක අප්ඩේට් කරන්න බැරි නම්. ඔව්. ගොඩක් සපෝට් වෙන එකක් දාන්න. ඔව් සපෝට් වෙන එකක් දාන්න ඕන අඩු version එකක් අපේ ගාව. එහෙම දැන් අප්ග්‍රේඩ් කරන්න හැකියාවක් නැත්නම් ගොඩක් වෙලාට අරක කිව්ව නැති අර කිව්වා වගේ අප්ග්‍රේඩ් කරන එක තමයි එක්ක කරන්න ඕන. ඒතර අප්ග්‍රේඩ් කරන එක තමයි කරන්න ඕනේ. එක්ක කම්පියුටර් එක අප්ග්‍රේඩ් කරනවා නැත්නම් කරන්ට්ලි රනින් softwares නම් ඩැමේජ් වෙලා තිබොත් ආයි ඉන්ස්ටෝල් කරනවා. ඒ වාක්‍ය ටික ලියවනවා. ඒතර වාක්‍ය තුනයි. ඒ කියන්නේ
අලුතෙන් වෙච්ච softwares වලින් වෙන්න පුළුවන් මදි run කරන්න features. ඒ කියන්නේ ඒකේ තියෙන resources මදි computer එක තුල. පරණ softwares නම් damage වෙන්න පුළුවන්. ඒතර solution එක තමයි පරණ softwares වලට අලුතෙන් පරණ softwares damage වෙලා තියෙනවා නම් ඒක නැවතත් reinstall කරන එක. අලුත් එකට එක්ක computer එකේ features enhance කරනවා. features වැඩි කරනවා. එහෙම නැත්නම් ඒකට දැනට තියෙන features වලට relevant version එකක් install කරනවා. අන්න ඒක. ඒක තිබුණා හොඳටම. මේ ඊළඟට hearing unusual noises through the computer. කම්පියුටර් එක තුලින් අපි අනවශ්‍ය අසාමාන්‍ය ශබ්දයන් එන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් ස්ක්‍රැචින් නොයිස් එක හાર્ඩ් ඩිස්ක් එකේ ස්ක්‍රැචින් නොයිස් එකක් වගේ එනවනම් හાર્ඩ් ඩිස්ක් එකේ ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ඒක ඇලයින්මන්ට්ස් වගේ දේවල් වෙනස් වෙලා මොකක් හරි චූටි දෙයක්. අපි උතන තව එකක් කිව්වා අපි මට මතකයි මේ CPU blowing fan එක අසාමාන්‍ය නිසා නිතර කරගෙන. ඒ කියන්නේ මොකද එහෙම වෙන්නේ? CPU fan එක තියෙන්නේ මොකකටද? අපේ CPU එක රත් වෙන එක අඩු කරන්න. ඒතර ඒ කියන්නේ ටෙම්පරේචර් එකත් එක්ක එයා බල නිවන්න තමයි ඒක සැරෙන් සැරේට වෝම් අප් වෙනකොට ස්පීඩ්ලි කරගන්න. ඕක නිතර වෙනවා කියන්නේ එක්ක ෆෑන් එකේ ගැටලුවක් නැත්තම් අපේ මේ CPU එක පිළිබඳ ගැටලුවක්. ඒතර අපි කරන්න ඕන CPU එක එක්ක අලුතෙන් ඉන්ස්ටෝල් කරනවා. අන්න හරි. cooling fan noise. රයන් පාඩම් කරනවා නේද රයන්? හොඳයි. හරි. ඒතර hearing unusual noises. ඒතර ඒ දෙක තමයි එතනදී යනවා. හරි. unusual noises කිව්වම unknown ටික ඒ කියන්නේ අපිට we can hear scratching noise from the hard disk. Then we have to ඒක avoid කරන්න නම් එක්ක අලුත් hard disk එකක් දාන්න වෙනවා. ඒක repair කරන්න බෑනේ. ඒක නිසා අපි මට්ටමින් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් you can in addition you can hear CPU blowing fan is getting fast drying time to time. It will be a problem with the CPU that it is heating time to time. It will be a problem with the CPU, the processor. Then we have to replace a new processor. එහෙම නැත්තම් කියන්න පුළුවන් මුලින්ම ෆෑන් එක මාරු කරලා බලන්නයි කියලා කියන්න පුළුවන්. ඒතර ෆෑන් වල තවුල් වෙනවනේ. ඒතර ෆෑන් එකේ කවුලක් ආවොත් එතකොටත් බලපාන්න පුළුවන්. අන්න ඒක. හරි. ඒතර අනිත් එක තමයි කම්පියුටර් ෂෝට්කට් කියන එක. කම්පියුටර් ෂෝට්කට් එක ගත්තොත් මෙන්න මේ ෂෝට්කට්ස් ටික නෝමල් අපේ පාඩමේ තියෙන ටිකම බලා ගන්න. ඉතින් එහාට ලොකුවට එන්නේ නැහැ හරි. ෂෝට්කට්ස් නැත්තම් ෂෝට්කට්ස් ඕන තරම් තියෙනවනේ ඒ කියන්නේ. ඒක බලලා ඉවරයක් කරන්න බැරි දෙයක් මේ පාඩමේ තියෙන ටිකකින් එහාට අහන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ෂෝට්කට්ස් ටික ඕන තරම් නෙට් එකේ තියෙනවා. ඒ වුණාට ඒ ටික පමණක් පොඩ්ඩක් ඕවර්විව් එකක් බලාගත්තා නම් හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඒකට අදාළව අපි ගත්තොත් මෙන්න මේ ටික. එතන කොපි කරන්න control C, paste කරන්න control V, cut කරන්න control X, undo කරන්න control Z. ඒතර ඒගොල්ලෝ අහන්නේ ගොඩක් කලාවට කොපි කරන්න කියන වචනේ දීලා ෂෝට්කට් එක තමයි අහන්නේ සමහරකට. සමහරකට ෂෝට්කට් එක දීලා ඒකෙන් වෙන්නේ මොකද්ද කියලා අහන්න පුළුවන්. දෙපැත්තටම අහන්න පුළුවන්. ඒක නිසා ඒක මතක තියාගන්න. control Y කියලා කියන redo. මේ ප්‍රශ්නේ සම්පූර්ණ full marks ගන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි. ඒතර control R කියලා කියන්නේ refresh. P කියලා කියන්නේ print. ඒතර මේක නෑ මේක වැරදි එකක්. හරි. delete එකට delete button එකමනේ තියෙන්නේ. හරි. ඒතර අනිත් එක control S කියලා කියන්නේ save. control F කියලා කියන්නේ find. control O open. control A select all. Windows plus D minimize all. හරි. ඊළඟට shift windows alt control tab alt tab shift windows වලට ඒක alt tab එක ඊළඟට alt control alt F4 කියලා කියන්නේ close the open window. අපි මොනවාරි window එකක් open කරලා තියෙනවා ඒක close. alt control delete class task manager. ඒකට තව එකක් එන්න පුළුවන් task manager එකට අපි තව එකක් තමයි මේ shift control shift escape කියන එක. හරි ඒකත් දාන්න පුළුවන්. control shift escape කියන එකක් දාන්න පුළුවන්. control එකයි shift එකයි plus escape එකයි task manager. දැන් alt control delete කරාම ආයි වෙනම menu එකකට ගිහලා ඒකෙන් task manager select කරන්න ඕන. හරි. අරක කෙලින්ම task manager එක open වෙන alt අපි ගත්තොත් control shift escape කියන එක.
හරි. අනිත් එක තමයි lock PC. ඒක තමයි Windows එක L එක. ඒතර ඔන්න ඔය ප්‍රශ්න ටිකට ඕක පොඩ්ඩක් බලා ගන්න. හරි. ඕක අනිවාර්යයෙන්ම එනවා ඕක ෂෝට්කට් එක සම්බන්ධව. හරි. එතකොට අපි ඔය දෙක එහෙම වුණොත් ලෑස්ති කරගෙන කුෂාන් ඒක ඩිස්කස් කරමු ඊළඟට නේ. කවුද? සර් දැනට ඉතින් ක්ලාස් එක ඉවරද සර්? නෑ ඕනනම් නවත්තර බලන්න නැත්නම් තව ප්‍රශ්නයක් අපිට ඩිස්කස් කරන්න පුළුවන්. මේ මම වැඩක ඉන්නේ මේ ඔව්. අනිත් එක හෙට කරමු සර්. අර මම ඒක එක කිව්වේ දෙක දෙක කරමු කියලා. ඔව් ඒක තමයි එහෙම හොඳයි. නෑ නෑ සර්? ඒක මොකද සර් අනිත් එක අවුලක් නැද්ද? කුෂාන් අවුලක් නෑ. කට්ටියට මේ ලෝඩ් එක වැඩි වෙනව නැත්නම්. ඔව්. ඒක මාක සර් දෙක ලක්වගේ දෙක කරා නම් හරි. ඔව් එහෙම කරමු. අවුලක් නෑ. එහෙම කරමු කුෂාන්. හරි සර්. එහෙනම් සර් මම ලිව්වෙන්නද කමන්නේ? හරි ගැටලුවක් නෑ ගැටලුවක් නෑ. අපි එහෙම කරමු. වා අනිවාර්යෙන් එන එක හොඳයි. ඒතර අනික් කට්ටිය පොඩ්ඩක් කතාවට ඇදලා ඉන්නේ වා ඉන්නවනේ තා. හරි. හරි සර්. ඒකයි. Okay sir, good night sir. හරි ඕකේ good night Bye. good luck. Bye, thank you see you. හරි හරි ගොඩ හරි රයන් මොන හරි ඩවුට් එකක් තියෙනවද රයන්ට? දැනට නැද්ද? ප්‍රභාස් දැනට මොකුත් නැහැ නෑනේ. ඔය ටික රයන් දැන් එයාට නම් මෙහෙම ඩවුට් එකක් ඇති මම බලන්න මේකේ ප්‍රභාස් මම රයන් මේකේ රෙකෝඩින් එක දාන්නම් අද. හරි. දාන්නම් මේ ගෲප් එකට. එතකොට මේ හරි සර් ඒක බලලා මේ ලියා ගන්න. හරි. නෝට් එකේ ඔක්කොම උත්තර ටික ලියා ගන්න. ප්‍රශ්නෙට උත්තරේ ලියා ගන්න ඒක. හරි සර් හරි ලියාගෙන හරි මේ අපි ඩිස්කස් කරමු. හරි. ඒක කරමු. ප්‍රභාෂර් හරි නේද? හරි සර් අද යුරේකා තක්ෂිලා ඔව් සර්. හරි සර්. හරි. කවුද අපේ තක්ෂිලා නේද? ඔව්. හරි අයියෝ මම හිතුවා තක්ෂිලා කියලා. හරි ඕකේ. එහෙනම් good luck ඔක්කොටම. හරි thank you sir හරි ඕකේ. Thank you sir. Good night. ඕකේ good night.